හරි. ගොඩ දෙනෙක් 7th chord කියලා ඉවරලා ඒකට ප්ලේ කරනවා 7th කියලා අපි notation එක read කරගෙන යනකොට 7th position එක 7th chord triad එක 7th chord එක කොහේ හරි සඳහන් වෙලා තියෙන තැනදී rhythm guitaristලා බොහෝ විට අනිත් instrument වලත් කරනවා. දැන් අපි උදාහරණයක් විදිහට දැන් C major එකේ 7th එක ගන්න කිව්ව ගමන් ඔන්න 7th එක ගහනවා. නමුත් පුතාලා 7th කියන chord එකේ ප්‍රධාන chords වර්ග තුනක් තියෙනවා. ඒ වර්ග තුන තමයි major 7 ලියා ගන්න major 7 minor 7 dominant 7. මේ තුනේ වෙනස ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ගොඩ දෙනෙක් බහුතරයක් ගිටාරිස්ට් මම කියන්නේ මියුසික් කරන ගොඩ දෙනෙක් මම බහුතරයක් නෙමෙයි ගොඩ දෙනෙක් දැන් අලුත් ළමයි 7th කිව්වහම උඩින් අතහැරලා යනවා. මොකද ඒ කට්ටිය බලන්නේ මේන් කෝඩ් එක විතරයි try කරන්න. මේක යනවා නම් ෆවුන්ඩේෂන් එක පිටින්ම යන්න ඕනේ. මොකද මේ හඬත් එක්ක තමයි සින්දුවක ඔරිජිනල් රසය රැඳෙන්නේ. හරිද? මේජර් 7. හරි. ඒ තුනේ වෙනස කොහොමද වෙන්නේ කියලා අපි කෙටියෙන් දැනගමු. ඉක්මනට මම කරනවා නැත්නම් ඔය කට්ටියට ඩල් වෙන්න පුළුවන් නිසා සාමාන්‍යයෙන් අපි මෙන්න මේ ක්ලෙප් එක මේ ට්‍රිපල් ක්ලෙප් එක තියෙන්නේ. අපි ට්‍රිපල් ක්ලෙප් එකේ නෝට්ස් ලකුණු කරන්න අපි ඉරි 6ක් පාවිච්චි කරනවා. මේ තියෙන්නේ ඉරි 6. මම මේ මුලින් ඉඳන්ම වගේ ඔය කට්ටියට නොතේරෙන අයට කියන්නේ. හරි. එහෙනම් C major chord එක මම උදාහරණයකට ගන්නම්. C major 7th එක. දැන් අපි ඉස්සෙල්ලාම triad එක ලියාගෙන ඉමු. triad එකට අයිති වෙන්නේ notes 3යි කියලා ඔය කට්ටිය දන්නවා. ඒ notes 3 මම මේකේ ලකුණු කරලා තියෙනවා. C E G කියන එක. මෙන්න කඩිරෙන් අපි මේ clef වල ලියනකොට කඩිරෙන් ලියවෙන්නේ C එක. මේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට ස්පේස් එක අතහැරියා. ස්පේස් එකේ සාමාන්‍යයෙන් අපි ලියන්නේ D එක. D එක අවශ්‍ය වෙන්නේ නැති හින්දා ඒක හැමම තියලා තුන්වෙනි ඉරට ගියා. තුන්වෙනි ඉර තමයි E එක කියන්නේ. මේ E එක ලකුණු කරලා තියෙනවා. මෙතන ලකුණක් තියෙන එක මම කියලා දෙන්නම්. එතන ලකුණු කරා E එකත් හරි දැන්. ඊළඟට ස්පේස් එක අතහැරියා. ස්පේස් එකේ අපි ලියන්නේ F එක. නමුත් ඒක අතහැරලා ඊළඟ ඉරට ගියා G එක. ඔන්න අපේ triad එක complete. C E G. දැන් ගොඩ දෙනෙක් බලයි මේ ලකුණ මොකක්ද කියලා. මේ ලකුණට කියන්නේ natural ලකුණ කියලා. natural කියන්නේ ස්වභාවික. සාමාන්‍ය සුද්ධ ගා කියන එක තමයි සිංහලෙන් සුද්ධ ගා කියන එක තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. ඇයි එහෙනම් මේකට මේ දෙකට ලකුණු කරලා නැත්තේ කියලා ඔයාලට ප්‍රශ්නයක් එනවා. ඒ එන්නේ මේ හොඳට බලන්න මේ ඉරේ ඊ ලියලා තියෙන ඉරේ කෙලවරේ අපි ෆ්ලැට් පොසිෂන් එක ලකුණු කරලා තියෙනව නේද? ලෝගෝ එක. ඒක ලකුණු කරාට පස්සේ මේ E note එක ලියන හැම තැනම ෆ්ලැට් වෙලා තමයි අපි රීඩ් කරන්න අවශ්‍ය වෙන්නේ. මම මේක හේතුවක් නිසා තමයි මම මෙතන මේ දාලා තියන්නේ. ඒක පැහැදිලි වෙන්න. දැන් අපි මේක මේ නැචරල් ලකුණු නැතුව මෙතන E එක තිබුණා නම් E flat එක තමයි අපි රීඩ් කරන්නේ. E flat එක ගහලා අපිට මේජර් triad එක හදා ගන්න බෑනේ C එකේ. ඒ නිසා අපි මේකට natural ලකුණ ඇඩ් කරා. ඇඩ් කරාම අපිට මේක රීඩ් වෙන්නේ natural E. එහෙනම් හරි මේ triad එක හැදිලා තියෙනවා C E G. ඔන්න ලියලා තියෙනවා. එහෙනම් බලාගෙන යමු අපිට අවශ්‍ය වෙන්නේ 7th එක. major 7th එක. major 7th එන්නේ කොහොමද කියලා බලමු. මේ කෙටියෙන් කියන්නේ ගණගෙන යන් අපි. 1 2 3 හරි 4 5 ඒකෙත් ලකුණු වෙලා තියෙනවා. 1 3 5 ලකුණු වුණාම ඔන්න triad එක හැදුනා. C major triad එක 5 ඉන්නේ 6 ස්පේස් එකේ මොනවත් නැහැ 7. මෙන්න 7 වෙනි ඉර. මේ 7 වෙනි ඉර මොකද්ද? B එක. B එකේ අපි මෙතන ෆ්ලැට් එකක් ලකුණු කරලා තියෙනවා. major 7th එකේ ඔන්න ළමයි හොඳට මතක තියාගන්න. C major 7th එකට 7 වෙනි note එක B වෙන්නේ natural. B natural එකක් එන්න ඕනේ. B natural එකක් ආවට පස්සේ තමයි major 7th වෙන්නේ. පැහැදිලිද? C triad එකට C major triad එකට B natural එකක් එකහු වුණාට පස්සේ තමයි C major 7th එකක් වෙන්නේ. පැහැදිලිද? C triad එක ලිව්වා 7 වෙනි එක B note එක B natural උන ගමන් C major 7. එක ගිටාර් එකේ හඬ අහගන්න. මෙන්න C major 7. පැහැදිලිද? අපි මෙතන බාර් කරගෙන ඉන්නවා. බාර් එකේ මෙහා පැත්තේ E first එකේ B note එක B natural note එක ටච් කරගෙන ඉන්නවා. මෙන්න අපිට එනවා C major 7th එක. හොඳ පාඩමක් major 7
ඊළඟට මම ඊළඟ ක්ලිප් එකෙන් දාන්නම් මේ ක්ලිප් එකේ ඊළඟ දෙවෙනි ක්ලිප් එකෙන් මම දාන්නම් -7th එකයි ඩොමිනන්ට් 7th එකයි වෙන්නේ කොහොමද කියලා. මෙන්න මේජර් 7th එක. මේක ඔයාලා ට්‍රාන්ස්පෝස් කරගන්න පුළුවන් ඕනේ විදිහට. මම ඔයාලා ට්‍රාන්ස්පෝස් පාඩම කියලා දීලා තියෙනවා. මේකේ C එකට B එක නම් C එකට B එක නම් D එකට මොකක්ද දෙන්නේ? C sharp එක. පැහැදිලිද? සෙමිටෝන් එකක් අඩු වෙන්න ඕනේ. D එකට නම් C sharp එක තමයි මේජර් 7th වෙන්න ඕනේ. පැහැදිලි? හරි. ඊළඟට -7th එක.